බලන්න. ඒ අම්මා අර බුදු අම්මා. බලමු අම්මයි බුදු අම්මයි අතර තියෙන වෙනස කොච්චරද කියලා දැනගන්න. අම්මටත් ඥානයක් වෙයි තියෙන්නේ. මොකද ඒ ඥානේ? අර මුළු හොද්දෙම මේක කල්දේරමක් වෙන්න පුළුවන්. ලොකු කල්දේරමක හදපු ඒ හොද්ද. ඒක හැඳි ගාලා එක බින්දුවක් අතර දාගෙන ඒක හරහා පුළුවන් වෙනතනේ ඒ කල්දේරමේ ඕනෙම තැනක තියෙන ස්වභාවය ගැන අදහස් පළ කරන්න අම්මට. බුදු අම්මට මොකද පුළුවන්? හේතුම් පරිච්ඡ සම්භූතං හේතුභංගා නිරුද්ධති කියලා උන්වහන්සේගේ වාදය දාලා උන්වහන්සේ මේ විශ්වයේ තියෙන ඕනෙම තැනක තියෙන ඕනෙම ක්‍රියාවලියක් පිළිබඳ තොරතුරු දත්ත වාර්තා ඉදිරිපත් කරනවා. මොකද ඔක්කොම එකෙන්ද මේ මුළු විශ්වයම එකම ස්වභාවයෙන් යුක්තයි. ඔබ මේවා තේරුම් ගන්න ඒක තේරුම් අරගෙන ඉස්සරහට යන්න පිටකසනේ ඔබ සුවපත් භාවයට පත් වෙනවා.